කරන්න පඩි වෙලක් නේ මොර හිටියාවල. මෙතන තමයි චෛත්‍යය තියෙන තැන නේ. එනේ බිත්තියක් වගේ එහෙම වෙල් ඇවිල්ලා. ඉතින් කොහොම චෛත්‍ය භූමිය තමයි මේක. ඔව් දැක්ක. ළඟදී හාරලා නෙමෙයි. ටික සෑහෙන කාලයකට කලින් හාරපු එක. අපි එන්න කරලා හාරලා. ඔව් මේක සෑහෙන කලින් හාරලා තියෙනවා. ඔව් ඊට වඩා වැඩි ඇති. දැන්හරුන්ගේ කෙලිබිමක් වූ අනිත් චෛත්‍ය ස්ථානේ. අතන තියෙනවා මල් සඳකඩ පහන් සම්පූර්ණ මේ විනාශ කරලා තියෙනවා. ඒවත් මේව කරලා ඔක්කොම හාරලා බලලා මේ වෙනක ඉතින් තිබුණ ඕනම දෙයක් ඉතින් අරගෙන විනාශ කරලා ඉවරයි. ඉවරටම ඉවර කරලා තියෙනවා. ඔව් ඒකයි. මේ කණු පාදන් ගල් තියෙනවා, බැම්ම තියෙනවා. ප්‍රධාන මල්ලාසනයක් තියෙනවා. මල්ලාසන මේ පැත්තට මල්ලාසනයක් තියෙනවා. තියෙන චෛත්‍ය. මේ හැරි මැද හාරලා තියෙනවා. මේ හාරපු මැද ගර්භය මැද ඉන්නේ. කණු පාදන් ගල්. මේකද? මිරියක ලස්සන ස්ථානය. ලී වලින් හදපු මේ මොකක් හරි එකක් තිබිලා තියෙනවා මෙතන වලක් තියෙනවා ගල් කණුව. ඒ ගල් කණු බස්සනේවා නේද? ඔව්. ගල් කණු බස්සනේවා. මෙතන තමයි චෛත්‍ය තිබිලා තියෙන්නේ. එතනත් තව චෛත්‍යයක්. උඩත් තව එකක්. අන්න අතන. මෙතන රත්යක් තියෙනවා. මෙතනත් මේ හරි මෙන්න මේ ටිකේ ඊට පස්සේ මෙන්න මෙතන එහෙම ලොකු වලවල් හාරලා මේ අඩි ගණන් ලොකු අඩි 30 40 සමහරලාට 20 10 15 වලවල් හාරනවා මිනිස්සු. නමර හිටිය සෙල්ලිපිය දිගයි අඩි 15ක් විතර. අඩි 15ක් පමණ දිගයි. බ්‍රාහ්මී සම්පූර්ණ විසිරුණු ගඩොල්. දැන් අපි හිටගෙන ඉන්නේ සෑය මත. මෙන්න මෙතන හාරලා බලලා ඇති මේගොල්ලෝ. මේක ගල් කණු වලට වෙන් කරන්න හදු එක. මෙන්න මෙතන තියෙනවා. මෙතන තියෙන ගල් කොටවල් දෙකක්. එකක් උපාසකව අනිත් එක උපාසිකාවරු ගෙනාවු. උපාසකයෝ උපාසිකාවෝ ගෙනත් දාපු ගල් කුට්ටි. ඔව් මේක තාත්තේ මේ කඩුව තිබ්බා. මිට ගන්න නැතිව කඩලා ආම්තුරු ගහන්නත් කැදුනේ. හරි. මිට හොඳ හැටියට මිට ගන්න කොපුවනේ හරියට කියලා. හරි. ගල් කඩුව. මේ තියෙන්නේ ගල් ගොඩවල් ගෙනත් දාපු ගල් ගොඩවල්.